මල් වැටුණු චෛත්‍යයක් ඉනවටේ පටලව ගත්ත මම මගේ වැඩ ටික ඉතින් පටන් ගන්නයි මේ හදන්නේ. සින්දුවක් රස විඳින ගමන් මං ආසම විදිහට දවස පටන් ගන්නවා. මට හොරාට හැංගිලා තියෙන කුණු දූවිලි ටිකත් ඉතින් රෙදි කඩකින් පිහදාලා හිමින් සීරුවට ගේ අතු ගාගන්න ඉතින් පටන් ගත්තා. මම ඉතින් ගේ අතු ගානකොට ප්‍රධාන දොරේ ඉඳලා පිටිපස්ස දොරට ළඟට තමයි ඉතින් කුණු ටික අතු ගාගෙන යන්නේ. මොකද ගෙදර ප්‍රධාන දොර කියන්නේ ඉතින් විශ්ව ශක්තිය අපේ ගේ තුලට ගලාගෙන එන ප්‍රධානම තැනනේ. ඉතින් අපි එතනට ගෞරවය දක්වන්න ඕනේ. පිරිසිදුවට පිළිවෙලට අපි තියාගන්න ඕනේ. ඉතින් ඔන්න ඒ අතරේ බලන්නකො චූටි බබා කරලා තියෙන වැඩේ. අම්මිගේ ක්‍රීම් එක චූටි බබාට කොහෙන්ද ඔය? ඇඳුම ලස්සනට පාට කරගෙන ඉන්නේ බබා. සුදු මැණික. කො බබා කියන්න ක්‍රීම් බෝතලේ කොහෙන්ද? අම්මිගේ ක්‍රීම් එක කොහෙන්ද බබා ගත්තේ? අයියෝ මේ අම්මි මේ වැඩ කරන චුට්ටට ක්‍රීම් එක ගත්තා. මේ බලන්න බබාගේ ඇඳුමේ ලස්සන හැම තැනම ගාගෙන කහම කහ පාටයි. අනේ ගලවන්නේ. එහෙනම් ගලවන්නකො. මට බෑ. මං ගලවන්නේ. අනේ ගලුවේ. උයි වැටි චුටි බබා වැටි. මේ පේනවනේ ඉතින් කරලා තියෙන දේ ඒ චූටි වෙලාවට. ඉතින් මං චූටි බබාට මෙතන අස් කරන්න දීලා මං ඉතින් මේ හදන්නේ මෙන්න මේ මල් ටික දැන් අස් කරගන්න තමයි ඉතින්. මට ඉතින් මල් තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ, ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මම මේ මල් කල් තියාගන්නේ මේකට සීනි ටිකක් දාලා. සීනි ටිකක් දැම්මහම සතියක් විතර තියාගන්න පුළුවන්. මේ වගේ රෝස වගේ දෙයක් නම් මුකුත් වෙන්නේ නෑ ඉතින්. මේ තියෙන්නේ ඉතින් මගේ කෝමාරිකා පැලේ. මේ පැලේ ඉතින් ඉඳලා දැන් ටික කාලයක් වෙනවා. කෝමාරිකා කියන්නේ ගෙදරට සෞභාග්‍යයේ කැන්දෙන ශාකයක් වගේම වස් දොස් දුරු කරන්නත් ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ශාකයක්. ඉතින් මේක ඉඳලා හැම පැත්තෙම තිබ්බා කියලා ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ. තියන්න ඕනේ නැගෙනහිර දිශාවට ප්‍රධාන දොර ඉදිරිපිට තමයි ඉතින් තියන්න ඕනේ. මම මේක තිබ්බ කාලේ ඇතුළත ලොකු ප්‍රතිලාභ ඉතින් ගොඩාක් මට ලැබුණා. ඉතින් ඒ කතා ඇත්ත. කෝමාරිකා ශාකයෙන් අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. මමත් ඉතින් මුලදී හිතුවේ මේ කෝමාරිකා ශාකය ගැන කියන කතා බොරු කියලා විශ්වාස කරේ නෑ. ඉතින් මම ලොකුවට ඒ වුණාට එක දවසක මට නිකන් කරලා බලන්න හිතුණා. ඉතින් මම දැන් අවුරුද්දකට කිට්ටුව වගේ මේක කරගෙන යනවනේ. ඇත්තටම මේ ලොකු වෙනසක් තියෙනවා. නිකම්ම ශාකයක් නෙමෙයි මේක. ඉතින් ආර්ථික ප්‍රශ්න තිබ්බත් ආර්ථික ප්‍රශ්න වුණත් निराකරණය කරගන්න කොහෙන් හරි මාර්ගයක් සැලසෙනවා. ඉතින් මේ කෝමාරිකා ශාකය ගැන කියන කතා නම් ඇත්තටම ඇත්ත ඉතින්. මට හිතෙනවා ඉතින් කෝමාරිකා කියන්නේ ධනය ආකර්ෂණය වෙන ශාකයක් කියලා. ඉතින් මං කියන්නේ ඉතින් මගේ අත්දැකීමෙන් තමයි. ඉතින් ඔන්න දැන් අපි කෝමාරිකා ගැනත් ඉතින් කතා කරානේ. ඉතින් මේ මං ඉතින් ඊට පස්සේ කුස්සිය ඉතින් සිංක් එක හොදගන්න තමයි ඉතින් මේ හදන්නේ. මේ සිංක් එක නම් මට හැම වෙලාවෙම පිරිසිදුව තියෙන්න ඕනේ. කතාව මට ඉතින් කියන්නත් බැරිව ගියා. ඉතින් මම මේ කෝමාරිකා ගැන ඉතින් කතා කරන අතරතුර ගේත් ඉතින් මොප් කරගත්තා. දැන් ඉතින් මේ වැඩ ටිකත් ඔක්කොම ඉවර නිසා මම දැන් මේ හදන්නේ ඉතින් ගෙට කහ වතුර ටිකක් ඉහ ගන්න. ඉතින් ගෙට කහ වතුර ඉහෙන එකෙන් ගොඩාක් ලොකු ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඉතින් මගේ අත්දැකීමත් එක්ක ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කතා කරන්න ඉස්සරහට ඉතින් මේ දේවල් අපි කතා කරමු. කහ නැත්තම් මම අනිවාර්යයෙන්ම ලුණු ටිකක් හරි ඉහ ගන්නවා. ඉතින් මේ දේවල් ඉතින් මම පුරුද්දක් විදිහට ඉතින් කරන දේවල්.
ඉතින් ඒ වැඩ ටික ඉවර කළා චූටි බබයි මේ මායි හදන්නේ පැස්තා ටිකක් හදාගන්න ඉතින්. ඉතින් මේක හදන්න ටිකක් වෙනස්ම විදිහකට බලමුකෝ ඉතින් අපි. ඉස්සෙල්ලාම මම කරන්නේ වතුර එකක් උතුරවගෙන රයිස් කුකර් එකට වතුර ටික එකතු කරගෙන ඒකට පැස්තා පැකට් එක කඩලා දාලා කහයි ලුණුයි දාලා මේක බාගෙට තම්බ ගන්නවා. මේ ඉතින් තියෙන්නේ තැම්බුණාට පස්සේ පැස්තා එක. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා මේකට බීලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ, සූදුරු, මාදුරු, මිරිස් 3-5 කහ එකතු කරලා තෙම්පරාදු කරගෙන හෝදගත්තු පරිප්පු ටිකක් අහුරක් විතර මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක තැම්බෙන්න තියලා කැමති නම් තැම්බුණාට පස්සේ උකු පොල් කිරි මිටක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මේකේ වතුර ගතිය නම් ටිකක් තියෙන්න ඕනේ. කියන්නේ ඉස්ම ගතිය. අපි පොල් කිරි දාන්නේ නැත්නම් වතුර ගතිය තියෙන්න ඕනේ. පොල් කිරි දානවා නම් පොල් කිරි වල ඉස්ම ගතිය තියෙන්න ඕනේ. ඊට පස්සේ තඹගත්ත පැස්තා ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ චුට්ටක් තව විනාඩි 10ක් විතර මේක තැම්බෙන්න තියන්න ඕනේ. මොකද අපි මේක බාගෙට තඹගත්ත නිසා හොඳට ඉස්ම ටික වදින්නත් එක්ක පැස්තා වලට. ඊට පස්සේ ඉතින් මම මේ හදන්නේ බාගෙන ඉතින් චූටි බබාට කන්න දෙන්න. ඉතින් මේක හරිම රසවත්. මං හදපු එක නම් ඇත්තටම රසට ආවේ නැහැ. මොකද පරිප්පු කරි එක රසට ආවේ නැහැ මගේ. මොකද පරිප්පු ටික තැම්බුනේ නැහැ. ඉතින් ඔයාලා මේක අනිවාර්යයෙන්ම රසට හදාගෙන බලන්න. මස් මාළු එළවලු යන්නේ නැති හින්දා ඉක්මනට රසට කන්න පුළුවන් ඇත්තටම. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ ඉක්මනටම හමු වෙමු. ඉතින් හැමෝටම ගොඩාක් ආදරයෙන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.